සුබ දවසක් කියලා පිළිගන්න එහෙනම් අද තියෙන්නේ 40 වෙනි ප්‍රශ්නයක් බලමු 47 වෙනි ප්‍රශ්න මොකද කියන්නේ කියලා. තාම් කියන පහත තනවා වචනය සමග තනෝ කියන වචනය වා කියනවා සහ සමග කියන අදහස. එතකොට පන්දේමල් කියන විරුද්ධ වචනය. මොහොත් කියනවා මොකක්ද කුමක්ද කියන අදහස. ඉම්නිකා කියනවා අපි ඉම්නිදා කියන ගෞරවාර්ථ ව්‍යාකරණයේ ප්‍රශ්නාර්ථ ස්වරූපයේ ඉම්නිකා වේද කුමක්ද කියන අදහස. එතකොට ප්‍රශ්නයක් අහන්නේ මොසිම්නිකා කුමක්ද කියලා අදහස තමයි මෙතන තියෙනකොට පහත වචනේ සමග විරුද්ධ වචනේ කුමක්ද? අපි වල්බල් හදාගෙන අපි ක්‍රියාශීලී කියන අදහස. ක්‍රියාශීලී. පොඩක් බලමු විරුද්ධ වචනේ. අපි චින්චොල් හදාගෙන අපි කරුණාවන්තයි. චින්චොල් හදාගෙන කරුණාවන්තයි. අපි තොක් හදාගෙන නැනවන්තයි. නැත්තම් බුද්ධිමත්. තොක් හදා නැනවන්තයි නැත්තම් බුද්ධිමත් කියන අදහස. පොඩ යාම් ජොන් හදා. අපි යාම් ජොන් හදා කියනවා මේක අපි ගත්තොත් උදාසීනයිම නෙමෙයි. කියන්නේ අපි දැන් කියනවා අපි කුල ඇටි ගැන යා වැඩ කරනවට වැඩිය එයාට වැඩියම ඊට වැඩිය පොත් කියවනවා නැත්තම් එයා පැත්තකට වෙලා ඉන්න තමයි කැමති. කියන්නේ ක්‍රියාශීලී ගතියක් නැහැ. කියන්නේ ක්‍රියාශීලී ගතිය අඩුයි කියන අදහස තියෙනවා යාම් ජොන් හදා කියන්නේ කුල ඇටි කියන අදහස ගන්න. කුල ඇටි කියන අදහස ගන්න බෑ. කුල ඇටි කියලා ගන්නකො එතකොට වල්බල් හදාගෙන අපි ක්‍රියාශීලී. එතකොට විරුද්ධ වචන විදිහට අපිට ගන්න පුළුවන් යාම් ජොන් හදා. විරුද්ධ වචන විදිහට අපි ගන්නවා යාම් ජොන් හදා. එතකොට උත්තරේ එන්නේ 3. යාම් ජොන් හදා කියන්නේ කුල ඇටි නැත්තම් මේ අර ක්‍රියාශීලීයකට විරුද්ධ වචනේ. ඒ කියන්නේ අපි ක්‍රියාශීලී කියන ක්‍රියාශීලී නෑ. ක්‍රියාශීලී නෑ. වගේ අදහසක් තමයි තියෙන්නේ. එතකොට පුජිරොන් හදා කියන අපි කඩිසරයි. කොට කඩිසරයි කියන අදහස. කොට මේකට විරුද්ධ වචන විදිහට ගන්න බෑ කඩිසරයි කියන එක. එතකොට විරුද්ධ වචන විදිහට අපි ගන්නවා අංක 3 උත්තරේ විදිහට යාම් ජොන් හදා කියන්නේ ක්‍රියාශීලී නෑ කඩිසර නෑ කියන අදහස. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. හැමෝටම සුබ දවසක්.